Hello guys, ඉතින් අද කතා කරමු Samsung ලා මීට මාස 4කට කලින් රිලීස් කරපු Samsung Galaxy A07 කියන මෙන්න මේ බජට් සෙග්මන්ට් එකේ ස්මාර්ට්ෆෝන් එක ගැන. guys මේකේ බොඩි එක පැත්තට ගියොත් guys මේක RAM 184ක බරක් වෙනවා. ඒ වගේම guys මේකේ බිල්ඩ් එක ගත්තොත් guys glass font එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම plastic back එකක් සහ plastic frame එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys IP54 water and dust resistant පහසුකම Samsung ලා දීලා තියෙනවා මේ ෆෝන් එකට. ඒ ටික තමයි බොඩි එක පැත්තෙන් නම් කතා කරන්න තියෙන. ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් guys අපිට මේකේ බලා ගන්න පුළුවන් PLS LCD panel එකක්. ඒ වගේම guys මේකට 90 Hz refresh rate එකකුත් Samsung ලා දීලා තියෙනවා. ඒ වගේම guys මේක අඟල් 6.7ක ලොකු ස්ක්‍රීන් එකක් මේ පාර දීලා තියෙනවා. ඒ වගේම guys resolution එක ගත්තොත් guys 720x1600 විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම guys body rating එක ගත්තොත් guys මේකේ 20/9 විදිහට තමයි දක්වන්නේ. ඒ වගේම guys මේකේ PPI density එක බලා ගන්න පුළුවන් 262ක් විදියට. guys මේකේ OS එක ගත්තොත් guys run වෙන්නේ latest Android 15 මේ Samsung ලා කියන විදිහට guys මේකට major Android ලගේ major updates 6ක් දෙනවා කියලා තියෙනවා. ඒ වගේම guys මේකේ run වෙන්නේ Samsung ලගේ latest One UI 8. මේකේ guys chipset එක ගත්තොත් guys අපිට බලා ගන්න පුළුවන් MediaTek Helio G99 කියන 6 nanometer chipset එක guys. ඒ වගේම guys මේකේ octa core CPU එකක් සහ Mali G57 MC2 කියන GPU එකද අපිට බලා ගන්න පුළුවන්. මේකේ guys version ගත්තොත් guys අපිට ලංකාව තුලදී 4GB RAM එකක් එක්කෙන 64GB storage එක විදිහටත් 4GB RAM එකක් එක්කෙන 128GB storage එක විදිහටත් 6GB RAM එකක් එක්කෙන 128GB storage එක විදිහටත් අපිට මේ ෆෝන් එක ලංකාව ඇතුළතදී මිලදී ගන්න පුළුවන් guys. මේකේ කැමරා පැත්තට ගියොත් guys අපිට මෙගාපික්සල් 50ක වයිඩ් කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 1080 30 fps විදියට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් guys. මේකේ සෙල්ෆි කැමරාව පැත්තට ගියොත් guys මෙගාපික්සල් 8ක වයිඩ් කැමරා එකක් බලා ගන්න පුළුවන් guys. ඒ ටික තමයි ඉතින් කැමරා පැත්තෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම guys මේ ෆෝන් එකට නම් NFC support කරන්නේ නැහැ guys. ඒ වගේම guys මේකේ side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන් guys. මේකේ බැටරි එක ගත්තොත් guys මිලියන් පැය 5000ක බැටරියක් දීලා තියෙනවා. ඒ වගේම 25 watt wired charging support කරලා තියෙනවා. මේකේ colors ගත්තොත් guys අපිට මේක මිලදී ගන්න පුළුවන් grey විදිහටත් light violet විදිහටත් dark green විදිහටත් තමයි guys අපිට මේ ෆෝන් එක ලංකාවේදී මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඔය ටික තමයි guys ඉතින් මේ ෆෝන් එක ගැන කියන්න තියෙන්නේ. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරන් යන්න. එහෙනම් guys මම ගිහිල්ලා එන්න.